දැන් ඔරුවක කෙනෙක් නැගලා ඉන්නවා. එයාට යන්න දිශාවක් නැහැ. එයා උත්සාහ කරන්නේ නැහැ, වීරිය නැහැ. එයා වතුරේ පාවෙන බව හැබැයි ඊතර වෙන්නේ නැහැ. පාරුවක කෙනෙක් නැගලා ඉන්නවා. හැබැයි ඒ නැංගට එයා උත්සාහ කරන්නේ නැහැ. එයාට යන්න දිශාවක් පේන්නේ නැහැ. එයා පාරුවේ නැගලා හිටියට ඊතර වෙන්නේ නැහැ. ලෑල්ලක කෙනෙක් නගිනවා. ගිලෙන්නේ නැහැ. හැබැයි යට දිශාවක් නැති නිසා, උත්සාහයක් නැති නිසා එයා ඊතර වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා කරන පිනෙත් ඔයාට මේ පිනේ දිශාවක් නැත්තම්, ඒ කියන්නේ මං කරන මේ පිනේ මට නිවන් දකින්න ඕන කියන අදහස නැත්තම්, ආකල්පේ නැත්තම්, මට මේ පින උපකාර වේවා කියන අදහස නැත්තම් ඔබ පින කරපු බව හැබැයි ඊතර වෙන්නේ නැහැ.